ප්‍රථමයෙන් මම පතනවා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් ඒ වගේමයි බණ්ඩාරනික පිටිය සර් සහ එම මෙතිණියගෙන්ද හිතවත් දෙමව්පියනි හිතවත් දරුවනි මම හිතන්නේ මම වැඩි වේලාවක් කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට හේතුව අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේ සහ බණ්ඩාර නිකපිටිය මැතිතුමන් ඔබලාට අවශ්‍ය කරුණු කාරණා සියල්ලම ඉතා පැහැදිලිව විග්‍රහ කර දුන්නා. මම ඉතා සාවධානව අහගෙන හිටියා. මං ගැන කියන්න. මන් නොදන්නා ගොඩක් දේවල් අපේ ආම්දුරන්ගේ කතාවෙන් සහ අපේ නිකපිටිය සර්ගේ කතාවෙන් මට දැනගන්න ලැබුණා. ඇත්තටම මට අපේ නිකපිටිය සර් අඳුර ගන්න හම්බුනේ මීට මාස 8කට කලින් විතර. මොකද අප දෙදෙනාම මා කලින් පැමිණියත් පාසලේ සේවය කරනවා. සර් එම පාසලට ස්ථානමාරුවක් ලැබ පැමිණියා. අපගේ අතීතය ගත්තොත් අප දෙදෙනාම ඉගෙන ගත්තේ එකම පාසලේ. ඒකත් මේ හිතවත්කම ඇතිවීමට මූලික හේතුවක් වුණා කියලා මම හිතනවා. දැන් බණ්ඩාර සර් කියනවා මේ මාගේ පියාණන් රිවිසඳ විද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඉතින් අපේ බණ්ඩාර සරුත් රිවිසඳ විද්‍යාලයේ ආචාර්ය රිවිසඳ විද්‍යාලයේ ඉගෙනම ලිව්වා. අපේ පියාණන්ගේ ගෝලයෙක් විදිහට හිටියා කියලා සර් කියනවා. මොකද සර් මට වැඩි ගොඩක් ජේෂ්ඨයෙක්. ඉතින් සර් ඒකත් පැහැදිලි ආඩම්බරයෙන් කියනවා. ඒක මට පොඩි සතුටක් තියෙනවා මගේ පියාණන්ගේ ශිෂ්‍යයෙක් කියන එකට. ඉතින් මම මාගේ මාතෘකාවට අනුගත වෙන්නම්. හිතවත් දෙමව්පියනි. ඔබ කැමතිද ඔබගේ දරුවා ආත්ම විශ්වාසයෙන් පෞරුෂත්වයෙන් යුතු කටකාරබයි කියන ඕනම තැනක කතා කළ හැකි සහ නායකත්වය දැරිය හැකි දරුවෙක් බවට පත් කර ගැනීම. මම හිතන්නේ මෙතන ඉන්න සියලුම දෙමව්පියන් ඒකට කැමති කියලා මම හිතනවා. ඉතින් ඒ සඳහා නියමම තෝතැන්න විදිහට මම සඳහන් කරනවා මේ හිස්ටරිලෑන්ඩ් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය. මොකද මාත්තර අපේ හාමුදුරුවන් කිව්වා වගේ මේ බණ්ඩාර සර්ගේ මේ ක්‍රියාකාරකම් පිළිබඳ ඉතාමත් හොඳින් අවධානයෙන් කියන්නේ නිරීක්ෂණය කරනවා. සර් කරන දේ කියන දේ ඒ විදිහට කරනවා, කරන දේ ඒ විදිහට කරනවා. මම ඒක හොඳින් නිරීක්ෂණය කරනවා. ඉතින් ඒ නිසයි මම සර් සමග මේ ආයතනය සමග සම්බන්ධ වෙන්නේ. මොකද මේ සිද්ධ වන්නේ දරුවන්ට හොඳක් විසක් නරකක් නෙවෙයි. ඉතින් ආදරණීය දෙමව්පියනි අපේ බණ්ඩාර සර් කිව්වා දැන් අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය යටතේ 2027 වර්ෂයේ 6 ශ්‍රේණිය සඳහා මොඩියුල් සිස්ටම් එක හඳුන්වා දෙනවා කියලා. මේ මොඩියුල් සිස්ටම් එකේ ප්‍රධානම කාර්යයක් තමයි ප්‍රසන්ටේෂන්. ඒ කියන්නේ ඉදිරිපත් කිරීම. ඒ ඉදිරිපත් කිරීම කියන කාර්ය සාර්ථකව නිම කර ගැනීමට මේ පබ්ලික් ස්පීකින් ප්‍රෝග්‍රෑම් එක ඉතාමත් අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් ඔබගේ දරුවා ඔබගේ දුව පුතා මේ සඳහා යොමු කරලා ඒ දක්ෂතාවය දරුවාට ලබා දෙන්න. අනාගතයට සාර්ථක වගකීම් සහිතව පොළවේ පය ගහලා සිටියදී දරුවෙක් බිහි කිරීම සඳහා මේ අපගේ ආයතනයේ මෙම වැඩසටහන සමග දායක වෙන්න. ඉතින් ආදරණීය දෙමව්පියනි ආදරණීය දරුවනි ඔබලා මේ ආයතනය සමග එකතු වෙලා ඉදිරි ගමනක් යෑමට කටයුතු කරන මෙන් මා ඉල්ලා සිටිමි. බොහොම ස්තුතියි.